ඔයාගේ ජීවිතේ සාර්ථකව ඉස්සරහට යන්න ගොඩක්ම වැදගත් වෙන මාරම වැදගත් වෙන කතාවක් අරන් ආවේ අදත් උදේ. ඉගෙනුම ඔබේ මහඟු බලයයි. ඉගෙනුම ඔබේ මහඟු බලයයි. උපුට ගන්න පොත. ඉතින් ඔබ සතුව ඇත්තේ වැසුණු මනසක් නම් ඔබට කිසිවක් දැකිය නොහැක. ලෝකය දකින තියුණු කැඩපත අධ්‍යාපනයයි. ඔබ හොඳින් මතක තබා ගත යුත්තේ ඉගෙනුමට වයස බාධාවක් නොවන බවයි. සැබවින්ම ඉපදුණු දා සිට මියන තෙක්ම අප ඉගෙන ගත යුතුයි. නිර්මාණාත්මක මිනිසකු බිහි කිරීම උදෙසා අධ්‍යාපනයට ඇත්තේ මහඟු ඉඩකි. මේක කියන්නේ මේ පොතේ පතේ දැනුම ගැන විතර ඒ අධ්‍යාපනය ගැන විතරක් නෙමෙයි. වසර ගණනාවක් තිස්සේ මගේ උපදේශන ලබා ගන්නා ප්‍රකෝටිපති ව්‍යවසායකයින්ට, ප්‍රධාන විධායක නිලධාරීන්ට, ඉහළ පෙළේ ක්‍රීඩකයන්ට, නළු නිළියන්ට මා උපදෙස් දෙන න්‍යායක් වන්නේ 2 වැඩි කිරීම 3 වැඩි කිරීම මනස සූදානම් කරගැනීමේ න්‍යායයි. ඔබේ ආදායම සහ ඔබේ බලපෑම දෙගුණ කිරීම උදෙසා ඔබේ පුද්ගලික ප්‍රවීණත්වය සහ ඔබේ වෘත්තීය හැකියාව 3 ගුණයකින් වර්ධනය කරන්න. ඒකට පැහැදිලි මදි එකපාරට කියවන්න. කියවලා තේරුම් ගන්න කීප සැරයක් කියවන්න වෙයි. ප්‍රතිභාව යනු දිව්‍යමය ත්‍යාගයක්. එය අර්ථවත් සහ වර්ධනය වන්නේ දෛනික පුහුණුව තුළින් සහ ඉගෙනීම තුළින්. ඒ නිසයි මෝසාට් වැනි ප්‍රතිභාපූර්ණ අද්විතීය සාහිත්‍යඥයෙකු බිහි වුණේ. ඔහු වසර 10ක් පුරා අඛණ්ඩව දිනකට පැය ගණනාවක් තම ඉගෙනුම සහ දෛනික පුහුණුව වෙනුවෙන් කැප කළා. එබැවින්ම නොපසුබස්නා උත්සාහය සහ ඉගෙනීම අග්‍රගණ්‍ය බවෙහි සංකේතයක්. ඔබ අසා ඇති ජේන් ගුඩෝල් ගැන. ඇය සත්ව විද්‍යාඥවරියක්. ඇය චිම්පන්සියන් පිළිබඳව වසර ගණනාවක් මුළුල්ලේ දුෂ්කර අධ්‍යයනයක් කළා. ඔවුන්ගේ හැසිරීම් රටාවන් සහ චර්යාවන් පිළිබඳව කළ ඒ දුෂ්කර අධ්‍යයනය තුළින් ඇය ඉතා වටිනා හෙළිදරව්වක් කිරීමට සමත් වුණා. භෞතික විද්‍යාවේ විප්ලවීය වෙනසක් සිදු කළ අග්‍රගණ්‍ය විද්‍යාඥයෙකු වූ අයින්ස්ටයින් තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ තැපැල් ලිපිකරුවෙක් ලෙස. ඔහුගේ දුෂ්කර අධ්‍යයනය පසුව සාපේක්ෂතාවාදය නැමැති අපූරු මූලධර්මය ලොවට හඳුන්වා දීමට සමත් වුණා. ඇරිස්ටෝටල් ඔනාසීස් ග්‍රීසිය සිට සාගර නෞකාවකින් බුවනෝස් අයස් වෙත පැමිණියේ $60ක් සාක්කුවේ දාගෙන. ඔහු පසුව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෙක් සහ ප්‍රකෝටිපතියෙක් බවට පත් වුණා. මේ සෑම දෙයකම ආරම්භය සනිටුහන් කළේ කුඩාවට. නමුත් ජයග්‍රහණය සඳහා අවශ්‍ය දේ පිළිවෙලට ක්‍රමානුකූලව අධ්‍යයනය කළා, ඉගෙන ගත්තා. ඒ එක් රැයකින් කළ හැක්කක් නොවේ. ඒ සඳහා දීර්ඝ වෙහෙසකාරී කැපවීමක් කළ යුතුයි. අවසන් ප්‍රතිඵලය සුන්දර වන්නේ එවිටයි. මේ හැම තැනකදීම මම ඉගෙනීම ලෙස අදහස් කළේ හුදු පොතේ පතේ දැනුම උකහා ගැනීම පමණක් නෙමෙයි. ස්වයං අධ්‍යයනය ඉතා වැදගත් දෙයකි. ඉගෙනීමේදී හැම දෙයක්ම පොතෙන් පතෙන් උගන්වන්න බැහැ. ජීවිතයේදී ඔබ තුළින් බොහෝ පාඩම් ඉගෙන ගත යුතුයි. ඔබ විසින් ස්වයං හැදෑරීම් කළ යුතුයි. එය තමයි ඔබේ ජයග්‍රහණයේ සැබෑ පියවර. සැබෑ වැදගත් පියවර. ඔබ මෙලෙස හිතනවා නම් මට මගේ ක්ෂේත්‍රයේ වැඩකාරයෙකු වන්නට බැහැ. එහෙමත් නැත්නම් මට කවදාවත් සුපිරි තරුවක් වෙන්න බැහැ කියලා. ඒක ඔබගේ නොදැනුවත්කම. එහෙම නැත්නම් මෝඩකම. මතක තබාගත යුතුම දෙය ඔබ තුළ ඇති ප්‍රතිභාව යනු අවධානය, ඉගෙනීම, පුහුණුව සහ උපදේශනය අඛණ්ඩව අත්පත් කර ගැනීමයි.
එය ඉබේ පහළවන්නක් නෙමෙයි. වාසනාව ඉබේ පයට පෑගෙන්නේ නැහැ. එහෙම අහම්බෙන් පෑගුණත් එහි පැවැත්ම తాවකාලිකයි. ඔබේ පැවැත්ම ස්ථාවර කර ගැනීමට නම් ඔබ තුළ ඇති දැවැන්ත ඉගෙනීමේ අවශ්‍යතාවය එයට තදින්ම බලපානවා. ඉහත මුලින් කී පරිදි ඔබ හිතුවොත් මට වැඩෙක් වෙන්න බැහැ කියලා ඇත්තටම එය ඔබේ යටිසිතේ විශ්වාසයක් බවට පත්වෙනවා. ඉතින් ඔබ කවදාවත් සුපිරි වැඩෙක් වෙන්නෙම නැහැ. ඒ වගේම ඔබ හිතුවොත් අන් අයට වඩා මට දුර්ලභ ප්‍රතිභාවකින් හෙබි අය තව ඉන්නවා, අනික් අය Tamanට වඩා දක්ෂයි කියලා හිතනවා නම් එතනදිත් ඔබේ යටිහිත තුළ නිදන් කරන්නේ වැරදි ආකල්පයක්. ඔබ යටිහිතට ඇතුල් කරන අදහස යටිහිත වේගයෙන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒ දේ යටිහිතේ තමයි යටිහිතේ ස්වභාවය. ඒක තමයි යටිහිතේ ස්වභාවය. ඉතින් මම හිතුවොත් මම හරිම සාමාන්‍ය මිනිස්සෙක් කියලා. ඔබ හැමදාමත් සාමාන්‍ය මිනිස්සෙක් බවට පත් වෙනවා. මොකද ඔබගේ චින්තනය ඔබව හසුරවන්න පටන් ගන්නවා. ඔබගේ දෛනික හැසිරීම නිරන්තරව ගැඹුරු විශ්වාසයන් ගොඩනගනවා. හොඳට අහගන්න. වැදගත් කොටස් පහ වුණා, ඉස්සරහටත් තියෙනවා. හොඳින් මතක තබා ගන්න. ඔබේ චින්තනය සීමා සහිත වන සෑම විටකම එය ඔබේ දෛනික අනන්‍යතාවයක් බවට පත් වෙනවා. මේක ඇත්ත. එවිට ඔබ තුල නිර්මාණය වන්නේම දෝෂ සහිත ස්වභාවයක්. ඔබේ පටු චින්තන සීමාව තුළ ඔබ කොටු වෙනවා. ඔබේ හැකියාව ගැන ඔබ විශ්වාස කරන දේ ඔබට ඉටු ගන්න පටන් ගන්නවා. මොකද ඔබ සීමා සහිතව සිටින්නේ ඊටාම පටු තැනක. ගෞරවනීය මනෝවිද්‍යාඥයෙකු වූ කැරොල් ස්මිත් සිය අධ්‍යයනයන් මගින් සොයාගත් අපූර්ව සොයා ගැනීමක් තියෙනවා. ඔහු ලොව පුරා අග්‍රගණ්‍ය දක්ෂයින් ගැන සිදු කරන පර්යේෂණයක් මගින් තමයි මේ කරුණ හෙළිදරව් කරගත්තේ. ඔහු සොයාගත් දේ තමයි ලොව පුරා සිටින විශිෂ්ටයින් නිරන්තරව වර්ධනය වන මානසික මට්ටමකින් ජීවත් වන බව. එනම් ඔවුන් නිතරම අලුත් දෙයක් අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න කැමති. එය ස්ථාවර චින්තනයේ අභිභවාගිය වර්ධනය වන චිත්ත ස්වභාවයක්. ඔවුන් නිරන්තරව තමන් සතු කුසලතාව ගැන විශ්වාස කරනවට වඩා අලුත් දෙයක් අත්හදා බලන්න, ඒ ගැන අධ්‍යයනය කරන්න කැමති. කිසියම් දෙයක විශිෂ්ටත්වය උදෙසා ඒ දේ හදාරන්න ඔවුන් වඩාත් කැමති. වර්ධනය වන මනෝභාවයක් හරහා ක්‍රියා කිරීමට ඔබ කැමති නම් ඔබට දිනපතාම වර්ධනය විය හැකියි. කළ යුතු දේ ඉගෙනගෙන පසුව වැඩි දියුණු කිරීමට අවශ්‍ය දේ සිදු කිරීම අතිශය සාර්ථක ක්‍රමයක්. ඉගෙනීම සහ කියවීම. එය ඔබ ප්‍රගුණ කළ යුතු වැදගත්ම ආයෝජනයක්. පොතපත කියවීමෙන් ඔබට ලැබෙන අග්‍රගණ්‍ය ප්‍රතිඵල ගණනාවක් තියෙනවා. මිනිසුන්ගේ දාර්ශනික හැසිරීම් පිළිබඳව ඉගෙන ගැනීමටත් ඔවුන්ගේ දෛනික පුරුදු වැළඳ ගැනීමටත් එහි ඉවහල් වෙනවා. විශේෂයෙන් චරිත කතා මෙහිදී අතිශය වැදගත්. ලෝකයේ විශිෂ්ට මිනිසුන් මුහුණ දුන් අභියෝග සහ ඔවුන් ඒවා ජයගත් ආකාරය ඔබේ සිතට අනිවාර්යෙන් රමණීය ආස්වාදයක් සහ අත්දැකීම් සමුදායක් සපුරා දෙනවා. කම්මැලියන් පවසන්නේ ප්‍රභූ කාර්ය සාධනය ඉතා අපහසු බවත් ඔවුන් ගැන අධ්‍යයනය කරනවට වඩා විශාල රූපවාහිනී තිරයක් ඉදිරිපිට කාලය වැය කිරීම සිතට සහනයක් බවත්ය. ඒත් කවදාවත් සුපිරිතරුවක් එලෙස පවසන්නේ නැහැ. ඔවුන් නිරන්තරව අධ්‍යයනය උත්සාහය ඉවසීම සහ කැපවීම තම ජීවිතයේත් පරම මිතුරන් බවට පත් කරගන්නවා. ඔවුන් තම නිවස තුළ විශාල පුස්තකාලයක් ගොඩනැගීමට වෙහෙස වෙනවා. මගේ මුළු ජීවිත කාලය තුළම මට හමු වී ඇති ඥානවන්ත මිනිසුන් අතර අති බහුතරය පොතපත කියවන මිනිසුන්. එහෙම පවසන්නේ වොරන් බෆට්, ව්‍යාපාරික සගයා වන චාලි වන්ග. ඇත්තටම එය අපූර්ව කියමනක් නේද? ඉතින් කාලය ඉක්මනට ගියා. ඉතින් මේක කියන්නේ සාර්ථක වෙන මිනිසුන් නිතරම අධ්‍යාපනය ලබන බව. ඉතින් වීඩියෝ එක හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න. දවස සුබ වේවා.